හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලත් මේක තුල ඉන්නේ channel එකෙන් අරන් ඉන්න තවත් එක e-money වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයාලට අද දැනගන්න තියෙන්නේ investment platform එක වීඩියෝ. ඉතින් අපි වැඩි දුර විස්තර කතා කරමු මේ platform එක මොකක්ද? මොන වගේ දේවල් අපි මේ platform එක කතා කරන්න තියෙන්නේ කියලා වීඩියෝ එකට ගිහලා. අර්ථ ඔයාලට අදාරන තියෙන platform එක මෙන්න මේ FCAI කියන platform එක. ඉතින් ඔයාලට මේ platform එකේ register වෙන්න ඕන link එක video එකේ description එකේ වගේම comment section එකේ pin comment එකක් විදිහට බලන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒකේ register link එක click කරලා ආවට පස්සේ ඔයාලා අරගෙන ඉන්නේ මේ වගේ interface එකකට. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් email register තියෙනවා. ඒ වගේම phone register කියලා මෙතනින් තියෙනවා. ඉතින් ඔයාලට email එක අරන් register වෙ කෙනෙක් නම් ඔයා email register කියන එකේ මේ විදිහට තියලා මෙතන email කියන තැනට වගේ වැඩ කරන email එකක් දෙන්න. ඔයගේ login password කියන තැනට හොඳ strong password එකක් දෙන්න. confirm security password කියන එකට මේ උඩින් දෙන login password එකම දීලා මෙතන integration code out of ඉල්ලා දීදී ඔයාලට මෙතනින් බලන්න පුළුවන් verify code කියලා තියෙනවා. මෙන්න මේ පැත්තෙන් code එකක් තියෙනවා. මේ මෙතන වැටලා තියෙන code එක ඔයාලට මෙතනින් type කරගන්න පුළුවන්. මෙතනින් type කරනකොට මේ register කියන එකනේ click කරගෙන පුළුවන් account එකක් create කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන phone number register කියලා තියෙනවා. මෙතන phone register මේ phone register කියන එකට ඇවිල්ලා මෙතන ඔයාගේ +1 එක click කරලා ඔය country එකට අදාළ country code එක select කරගෙන මෙතනින් ඔයාගේ වැඩ කරන phone number එකක් enter කරගන්න. ඊට පස්සේ login password එකක් enter කරගන්න. ඊට පස්සේ password එකම මෙතන confirm security password කියන තැන type කරගෙන මෙතන verify code කියන එකට මේ code එක මෙතන type කරගෙන මේ register කියන icon එක touch කරනකොට පුළුවන් account එකක් create කරගන්න. හරිද? ඔයාලා මේ විදිහට register වෙනකොටම ඔයාලට මේ platform එකේ මේ විදිහට banner එකක් pop up කරනවා. ඉතින් මේ banner එකේ සම්පූර්ණ විස්තරයක් කියලා තියෙනවා මෙයාලගේ මේ platform එක ගැන. ඉතින් ඔයාලා මෙතනින් you recharge 100 USD the first time and receive ඒතකොට ඔයාලට ගියා තියෙනවා මෙතන ඔයා USD 100ක් පළවෙනි පාර ඩිපොසිට් කරනවා නම් ඔයාලට $105ක් විතර රිෆිල් වෙනවා කියලා. ඉතින් මෙතනදී මෙයාලගේ platform එක ගැන සම්පූර්ණ විස්තරයක් කියලා තියෙනවා. මම ඒක ගැන කතා කරන්න යන්නේ. මම මේ විදිහට මෙයාලගේ platform එකේ මේ විදිහට යටට යන්න. ඉතින් යට යනකොට ඔයාලට බලන්න පුළුවන් මෙයාලගේ VIP package තියෙනවා. ඉතින් මෙයාලගේ මේ පළවෙනි VIP package එක බලන්න පුළුවන් invest කරන්න ඕන ඔයා $10ක් $99ක් අතර ගන්න. එතකොට ඔයාලට daily return එනවා 120ක්. ඒ කියන්නේ $2ක් $19.7 8ත් අතර ප්‍රමාණයක් වට මෙයාලගේ one plan එකේ හම්බෙනවා. ඒ කියන්නේ VIP one plan එකේ. හරිද? VIP two plan එකේ තියෙනවා $100ක් $300ක් අතර. ඉතින් ඔයාලට ඒක 122ක් return කරනවා දවසකට. ඒ කියන්නේ $22ක් $65යි 7.78ත් අතර ගන්න. ඉතින් ඔයාලට VIP 3 package එක බලන්න පුළුවන් $300ක් $800ත් අතර ඉන්වෙස්ට් කරන්න තියෙනවා. ඔයාලට daily 125ක් return කරනවා. ඒ කියන්නේ $75ක් $199.75ත් අතර ප්‍රමාණය. ඉතින් මේ වගේ මෙයාලගේ package මෙතන බලන්න පුළුවන්. ඒ package වල price වල මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතනින් එන income එක බලා ගන්න පුළුවන්. ඔයාලට return එක විදියටයි. ඉතින් මේ විදිය තමයි මේ platform එක ඔයාලට මෙයාලගේ package වල price බලන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ close කියන එකෙන් click කරලා මේ banner එක cut කරගන්න. ඉතින් මේ close කියන එකෙන් click කරලා පස්සේ මේ විදිහට ඔයාලට lucky draw එකක් හම්බෙලා තියෙයි. ඉතින් මෙතන ඔයාලට go කියන එක click කරලා යන්න පුළුවන්. ඉතින් ඊට කලින් අපි බලමු මේ platform එකේ අපි කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මේ platform එකේ වැඩ කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම මේ platform එකට recharge එකක් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මේ platform එකේ recharge එකක් කරගන්න මේ recharge කියන icon එක click කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මෙයාලගේ customer service එක වගේ සම්බන්ධ කරගන්න ඕන නම් මෙන්න මේ customer icon එක click කරලා පුළුවන් මෙයාලගේ customer service සම්බන්ධ කරගන්න. ඉතින් අපි බලමු platform එකේ දිගටම වැඩ කරගෙන යන්න කොහොමද මේකට හරියට recharge එකක් කරගන්න කියලා. මෙන්න මේ recharge කියන icon එක ඔයාලට පුළුවන් click කරගන්න. ඉතින් මේ recharge කියන icon එක click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහේ recharge interface එකකට එනවා. මෙතන BP20 USDT BNB TRC20 USDT TRX විදිහට ඔයාලට මේ platform එකට deposit කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් මේ විදිහට BP20 USDT කියන එක මේ විදිහට select කරගන්නවා. ඊට පස්සේ මෙතනින් ඔයාගෙන් අහනවා ඔයා smart account එකකටද ගන්නෙ නැත්නම් මේ quantitative account එකකටද කියලා. ඉතින් ඔයාලට මෙතනින් මම back වෙන්න. ඔයාලට මෙතන Quantify කියලා එකක් තියෙනවා මේකට යන්න. මේ Quantify කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ package. මම අර කලින් වෙන package SFP1 ඒ වගේම SFP2 මේ විදිහට මෙයාලගේ package තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ package වලට ඔයාගේ deposit එක කරන්නේ. එහෙම නැත්නම් මෙතන invest කියලා තියෙනවා. මෙන්න මේකේ invest කරන්නද ඔයා deposit එක කරන්න කියලා ඔයා select කරගන්න ඕනේ. ඉතින් මෙයාලගේ invest කරන ඔයාලට daily බලන්න පුළුවන්.
මෙයාලගේ සයිකල් ඩේට් එක තියෙනවා දවස් 7. ඒ වගේම දවස් 7 මිනිමම්. ඉතින් මෙයාලගේ හැම පැකේජ් එකක්ම වයි මෙතන තියෙන්නේ දවස් 7. ඉතින් ඔයාලා ඩිපොසිට් කරන amount එක වගේම ඔයාලට එන profit එක ඔයාලට withdraw කරගන්න වෙන්නේ ඔයා මේකට invest කරලා දවස් 7කට පස්සේ. ඉතින් ඔයා මෙතෙන්ටද invest කරන්නේ නැත්නම් ඔයා 25 එකක් buy කරන්නද invest කරන්න කියන එක තමයි අර recharge කියන එක click කරාට පස්සේ අපිට select කරන්න තියෙන්නේ. ඉතින් මම මෙතන recharge කියන එක click කරගෙන මේ විදිහට BB20 USDT select කරගෙන මම දැන් දවස් 7 profit එකක් ගන්න ඕන නිසා මෙතන මේ quantitative account කියන එක tick එක තියා ගන්නවා. ඔයා invest කරනවා නම් මෙතන smart account කියන එකට මේ විදිහට tick එක දාගන්න. ඉතින් මම දැන් දවස් 7 profit එකක් ගන්න නිසා මෙතන quantitative කියන එකේ දාලා මෙතනින් හම්බලා තියෙන address එක copy කරගන්නවා. හරි ඉතින් ඔයාගේ fund එකක් තියෙන wallet එකකට යන්න ඕනේ ඊට පස්සේ ගිහිල්ලා මම දැන් මෙතනින් select කරගන්න මේ විදිහට USDT කියන currency එක. ඉතින් මෙතනින් ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙනවා deposit withdrawal කියලා. මම මෙතනින් මේ withdrawal කියන එක click කරනවා. click කරලා මෙතන send via crypto network කියන එකට click කරනවා. හරි ඉතින් ඔයාලට දැන් මෙතන බලා ගන්න පුළුවන් මම copy කරන් address එක උඩින් paste කරලා තියෙනවා. ඒ වගේම network එක BNB smart chain BP20 කියන network එක select කරලා තියෙනවා. ඒ වගේම මගේ withdraw amount එක මම මෙතනින් USDT 10 කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මට receive වෙනවා කියලා තියෙනවා $10ක්. network free එක 0 binance account එකේ වල $10ක් වගේ withdraw කරනවා නම් BP20 network එකෙන් ඔයාලට network free එක 0. ඉතින් ඔයාලට පුළුවන් මෙතන withdraw කියන click කරලා ඔයාගේ password එක දීලා ඔයාගේ withdraw එක complete කරගන්න. හරි ඉතින් ඔයාගේ wallet එකෙන් ඒ විදිහට සාර්ථකව recharge එක complete කරා නම් ඔයාලට පුළුවන් ඔයාගේ මේ website එකට ගිහලා recharge complete කියන මේ බටන් එක උඩ එකපාරක් press කරගන්න. ඊට පස්සේ මේ විදිහට load ලට recharge complete කියලා වැටෙනවා. ඊට පස්සේ මේක ටිකක් කරලා load වෙනවා. ඉතින් ඔයාලට මෙතනින් back වෙලා බලන්න තියෙන ඊට පස්සේ ඔයා deposit කරපු amount එක ඔයාගේ මේ platform එකට add වෙලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතන me කියලා දෙනවා. මේ me කියන එකට ගියොත් ඉතින් ඔයාලට මේ විදිහට බලන්න පුළුවන් ඔයා deposit කරපු මුදල මේ විදිහට quantitative account කෙනෙකුට $10ක් විදිහට receive වෙලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු මෙතන home interface එකට ගිහිල්ලා මෙතන මේ විදිහට lucky draw එකක් තියෙනවා. මෙන්න මේ lucky draw එකේම බලමු මෙතන lucky draw එකක් තියෙනවා. අපි go කියන එක click කරමු. ඉතින් මෙතන අපිට number of draw available නැහැ. ඒ කියන්නේ අපිට මෙතන draw කරන්න available නැහැ. ඉතින් ඔයාලා මෙතන invite කරනවා නම් වගේ මේක available වෙයි. ඉතින් මම මෙතනින් back වෙනවා මේ විදිහට. ඉතින් මේ විදිහට back වෙලා මම දැන් deposit කරපු amount එකට අදාළ package එකට යනවා. මෙතනින් මේ 25 කියන එක click කරලා. ඉතින් මේ 25 කියන එක click කරාට පස්සේ මේ වගේ තැනකට තමයි අරගෙන ඉන්නේ. ඉතින් මෙතනදී අපි බලමු මගේ package එක unlock වෙලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මගේ package එක මේ විදිහට current level කියලා තියෙනවා මෙතන වැටිලා. ඉතින් මේක මට unlock වෙලා තියෙනවා. ඒතකොට මම deposit කරේ $10 බලන්න පුළුවන්. මෙහෙම unlock amount එක $10. ඉතින් මෙතන අපි බලමු දැන් මේ start 25 කියන එක click කරලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට මට daily හම්බ වෙන profit එකෙන් මෙතන වැටලා තියෙනවා. ඉතින් අපි මෙතන start 25 කියන එක click කරලා බලමු. ඉතින් මේ විදිහට ඔන්න start වුණා. ඉතින් ඔයාලට යටින් බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් වැටෙනවා මේ විදිහට calculation එකක් එකක් මෙතන process වෙන ගමන් තියෙන්නේ. ඒක බලමු මෙතනින් කොච්චර profit එකක් හම්බ වෙනවද කියලා ඔයාලට බලන්න පුළුවන්. $2ක profit එකක් මෙතෙන්දී හම්බුණා. my basic wallet කියන එකට. ඉතින් මේක cut කරගමු. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ package එක දවස් 95 කාලයක් valid වෙනවා කියලා තියෙනවා. ඉතින් මෙතනින් අපි දැන් back වෙමු. ඉතින් මෙතනින් back වුණාට පස්සේ ඔයාලට දැන් කතා කරන්න තියෙනවා මේ platform එකේ කොහොමද අපි withdrawal එකක් දාගන්නේ කියන එක. ඉතින් ඔයාලට මේ platform එකේ බලා ගන්න පුළුවන් මෙතන recharge withdrawal agent corporate invite trend team news ඒ වගේ මෙයාලගේ මේ platform එකේ බලා ගන්න පුළුවන් ගොඩක් interface තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද platform එකේ withdraw එකක් දාන්නේ කියලා. ඉතින් withdraw එකක් දාන්න ඔයාලට පුළුවන් මෙන්න මේ withdrawal කියන icon එක click කරගන්න. ඉතින් withdrawal කියන icon එක click කරාට පස්සේ මේ විදිහට BP20 USDT BNB TRC20 USDT එවැගේම ඔයාලට TRX වලින් withdraw එක ගන්න පුළුවන්. ඉතින් මෙතන withdrawal limit ඔයාලට බලන්න පුළුවන් minimum TRX 9. එවැගේම USDT වලින් ගන්නවා නම් ඔයාලට BP20 USDT ගන්නවා නම් minimum ඔයාලට $2 ගන්න පුළුවන්. BNB වලින් ගන්නවා නම් මේ විදිහට බලා ගන්න පුළුවන් $2 වගේ $2කින් ඔයාලට එතනක් ගන්න පුළුවන් BNB වලින් මෙන්න මෙච්චර ප්‍රමාණයක්. ඉතින් මෙතන TRC20 විදිහට ඔයාලට ගන්නවා නම් ඒත් ඔයාලට $2කින් ගන්න පුළුවන්. ඉතින් අපි BB20 විදිහට මෙතනින් ගමු. ඉතින් යමු අපි අපේ wallet එකට.
හරි මං ඉතින් නැවතත් මගේ wallet එකට ඇවිල්ලා තියෙනවා. මම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මගේ USDT එක තියෙනවා. මම මේ USDT කියන currency එක උඩ මේ විදිහට select කරගන්නවා. ඉතින් මේ විදිහට select කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන deposit withdraw transfer කියලා තියෙනවා. මම ඉතින් මේ deposit කියන එක click කරගන්නවා. click කරගත්තට පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් choose network කියලා අහනවා. මම මෙතන Tron TRC20 network එක නෙමෙයි. මෙන්න මේ BNB Smart Chain BB20 කියන network එක select කරනවා. ඉතින් මේක select කරලා ඔයාලට බලන්න පුළුවන් මෙතන මගේ wallet address එක මට මෙතන පෙන්නනවා. මම මේක මේ විදිහට copy කරගන්නවා. හරි ඉතින් ඔයාලට දැන් මෙතනදී බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම මගේ amount එක සඳහන් කරගෙන තියෙනවා. ඒක මම copy කරගන්නවා මගේ wallet address එක සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙතන security password එක සඳහන් කරගෙන තියෙනවා. ඉතින් මෙයාලගේ handling free එකක් නැහැ කියලා තියෙනවා මෙතන USDT 0 ඒ වගේම මට ඩොලර් 2 කවුරුමක් රිසීව් වෙනවද කියලා තියෙනවා. ඉතින් BP20 එකේ network free එකක් නැහැ කියලා මෙතන පෙන්නනවා. TRC20 BNB TRX වලින් ගන්නවන කොහොමද දන්නේ. ඉතින් BP20 USDT වලින් ගන්නවන මෙතන network free එකක් නැහැ කියලා පෙන්නනවා. ඉතින් මෙතනදී ඔයාලට බලන්න පුළුවන් මම amount එක මගේ wallet address එක වගේම මෙතන මගේ security password එක සඳහන් කරලා තියෙනවා. මම මෙතන මේ confirm කියන icon එක click කරගෙන මේ විදිහට withdraw එක confirm කරනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට උනා withdraw එක confirm වුණා. ඉතින් withdraw success කියලා මෙතනදී වටනවා. ඉතින් මම දැන් මෙතනදී back වෙනවා මේ විදිහට. ඉතින් මේ විදිහට back වුණාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙයාලගේ මේ platform එකේ ඉතුරු විස්තර මම ඔයාලට කතා කරනවා දැන්. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් මේ invite friend කියන icon එක click කරලා යන්න මේ invite friend කියන එකට. ඉතින් මේ invite friend කියන එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් my intuition code කියලා වගේ intuition code එක තියෙනවා. ඒ වගේම ඔයාගේ intuition link එක මෙතන තියෙනවා. ඉතින් ඔයාලට මෙතන copy invite link කියන එක click කරලා ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවන්ට invite කරන්න. ඉතින් මෙතනදී ඔයා invite කරන යාළුවෝ අනුව එයාලා deposit කරන මුදල අනුව ඔයාලට මෙතනදී intuition reward එකක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේම ඔයා මෙයාලගේ app එකේ දිගටම වැඩ කරනවා නම් මේ website එකේ මේ FCAI කියන website එකේ මෙතනින් මෙයාලගේ app එක download කරගෙන වැඩ කරන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ me කියන එකට යනවා. ඉතින් මේ me කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී ඔයාලට security center එකේ තියෙනවා ඒ වගේ news ඒ වගේ common problem ඒ වගේ download app tutorial about use කියලා මෙයාලගේ platform එක ගැන මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම අර කිව්ව විදිහට ඔයාලට මොකක් මාරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට මෙයාලගේ customer service එක සම්බන්ධ කරගන්න පුළුවන්. මෙන්න මේ icon එක click කරලා. ඉතින් අපි බලමු අපි දාපු withdraw එක අපේ wallet එකට ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මට උඩින් Binance එකේ notification එකක් ඇවිල්ලා තියෙනවා. ආයෙත් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට මට USDT දෙක ප්‍රමාණයක් deposit එක processing තිබිලා මේ ප්‍රමාණය මේ විදිහට deposit එක success වෙලා තියෙන. ඉතින් අපි wallet එකට ගිහිල්ලා බලමු. හරි ඔයාලට බලන්න පුළුවන් මම නැවත මගේ wallet එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙතන USDT කියන currency එක තියෙනවා. මම මේ විදිහට USDT කියන currency එක උඩ එකපාරක් click කරනවා. ඉතින් මෙතනදී deposit කියලා එකක් තියෙනවා. මම මෙන්න මේ deposit කියන එක උඩ එකපාරක් click කරනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඩොලර් 2 ප්‍රමාණයක් කිසිම network එකක් නැතුව instant මගේ wallet එකටම withdraw එක receive වෙලා තියෙනවා. එහෙනම් ඉතින් මේ platform එකේ වැඩ කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් platform එකේ දිගටම වැඩ කරගෙන යන්න කියලා මතක් කරනවා. නැවතත් මේ වගේ මේ වීඩියෝ එකකින් ආමන්ත්‍රණ අදිරි ගිහින් ඔයාලට සුබ දවසක්.